ආයුබෝවන් ජීවිතයේ ආධ්‍යාත්මික සුවය සොයන ඔබ භාවනාව පිළිබඳ වීඩියෝ මාලාවේ දෙවෙනි වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම භාවනා කරන්න කලින් මේ ඉරියව් සම්බන්ධව දැනගත යුතු කරුණු රාශියක් තියෙනවා. ඇත්තටම භාවනා කරන්න පద్වාසන වගේ අමාරු ඉරියව් ඕනමද? නැත්තම් වෙනත් ඕනෑම ඉරියව්වක ඉඳලා මේ භාවනා කරන්න පුළුවන්ද? හරි. ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර මේ වීඩියෝ එකේදී අපි කතා කරමු. ඔබ දන්නවා ක්‍රීඩාවක් කරනකොට නිවැරදි ශිල්පීය ක්‍රමයක් තියෙනවා. උදාහරණයක් විදිහට යගුලේ විසි කරන්නෙක් ඔහුගේ ශරීරයේ ආරක්ෂා පවත්වා ගනිමින් ආබාධ වලට ලක් නොවි ශරීරයේ ශක්තිය උපරිම ලෙස සහ කාර්යක්ෂම ලෙස යොදා ගැනෙන ආකාරයට එය විසි කළ යුතුයි. ඒ සඳහා ඔහු නිවැරදි ශිල්පීය ක්‍රමයන් අනුගමනය කළ යුතුයි. ඒවා නැතුවත් යගුලේ විසි කරන්න පුළුවන්. හැබැයි ඵලදායී නැහැ. ආබාධ වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි වැතිරිලා ඇවිදින ගමන් උනත් භාවනා කරන්න පුළුවන්. හැබැයි ඵලදායී නැහැ. ශරීරය ආබාධ වලට ලක් වෙන්න උනත් පුළුවන්. ඉතින් මේ භාවනාව හරියට කරන ශිල්පීය ක්‍රමය තමයි කොන්ද ඍජුව තබා හිඳ ගැනීම. හිඳ ගැනීමේදී පාද විවිධ ආකාරයට තබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ප්‍රධානම දේ තමයි කොන්ද ඍජුව තබා ගැනීම. හින්දු යෝග ක්‍රමවල පිටකොන්ද ඍජුව තබා ගැනීමෙන් කුණ්ඩලිනී බලය එහෙම නැත්නම් ශරීර අභ්‍යන්තරයේ උසස් ශක්තිය ඉහළ නැග භාවනාව ඉක්මනින් දියුණු වෙන බව සඳහන් වෙනවා. එතකොට සතිපට්ඨාන සූත්‍රය, ආනාපාන සති සූත්‍රය වැනි සූත්‍ර දේශනාවල ආනාපාන සති භාවනාව සඳහා වඩාත් සුදුසු වන්නේ හිඳ ගන්නා ඉරියව් බව සඳහන් වෙනවා. ඒ වගේම විශේෂ දෙයක් සඳහන් වෙනවා ජපන් සෙන් චීන තාවෝ භාවනා ක්‍රම තුල. ඒ වගේ කියන්නේ නාසයේ තුඩත් නාභියත් එක එල්ලේ පිහිටන ආකාරයට කය ගෙනා යුතු බව. ඉතින් ඔබට දැන් තේරෙනවා ඇති මේ ඉරියව්ව ඉතා වැදගත් එකක් බව. ඒ වගේම පිටියකට ගසකට හෝ යම් දෙයකට පිට දීලා භාවනා කරන එක වරදක්ද නැද්ද? ඇත්තෙන්ම කිසිම වරදක් නැහැ. මුලදී යමක හේතු නොවි භාවනා කරන්න අමාරුයි. සමහර ගැඹුරු සමාධිවලදී ශරීරයේ සමබරතාව නැතිනම් කය පෙරළී යන්න උනත් පුළුවන්. මුලදී බිත්තිකට වැනි යමකට පිටදී භාවනා කිරීම සුදුසුයි. නමුත් මේ විදිහට හේතු වෙලා භාවනා කරද්දී නිින්ද යාමේ හැකියාවක් නම් තියෙනවා. ඇත්තටම භාවනා කරද්දී අපි කරන්නේ ශරීරයේ පුරා ඔබ යමින් සංවේදන ඇති කරමින් පවතින විඥාණය මෙල්ල කර ගැනීම. එතකොට ශරීරයේ මධ්‍ය ස්නායු පද්ධතිය අවහිරතාවලින් තොරව පැවතිය යුතුයි. මොළය සහ සුෂුම්නාව මනා ක්‍රියාකාරීව පැවතිය යුතුයි. ඒ නිසා තමයි මේ කොන්ද ඍජුව තබා ගැනීම වැදගත් වෙන්නේ. හිඳ ගැනීමේදී පාද විවිධ ආකාරවලට තබා ගැනීමට පුළුවන් බව මා සඳහන් කළා. පద్මාසන, සුඛාසන, සිද්ධාසන, ස්වස්තිකාසන ආදිය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ දෑත් තබා ගන්න ආකාරයත් ඊටම වැදගත්. අපේ ඇඟිලි තුඩු ඊටමත් සංවේදී බව ඔබ දන්නවා ඇති. ඔබ S2 වහගෙන කුමක් හෝ රළු මතු පිටක් ඇඟිලි තුඩු වලින් සහ අතේ වෙනත් ස්ථානයකින් ස්පර්ශ කරලා බලන්න. ඇඟිලි තුඩු වලට ඉතා හොඳින් ඒ පෘෂ්ඨය දැනෙන බව ඔබට තේරෙවි. ඉතින් මේ සඳහා හේතු වෙන්නේ ස්නායු අන්ත විශාල ප්‍රමාණයක් ඇඟිලි තුඩු වල පැවතීම. සාමාන්‍ය භාවනාවට ආධුනික කෙනෙක් නම් දෑත් එක්කොට උදරයට යටින් තබා ගැනීම හෝ කලව මත තබා ගැනීම සුදුසුයි. සමහර චීන චක්‍ර භාවනාවලදී ඇඟිලි ඉහළට තබා ගැනීම නොකළ යුතුයි. එවිට ඇඟිලි තුඩු පුපුරා යාමට ඉඩ තිබෙනවා. නැතිනම් ඇඟිලි තුඩු වියලී හැම ගැලවී යාමට ඉඩ තිබෙනවා. එයට හේතු විදිහට දක්වන්නේ ශරීරයේ කුණ්ඩලිනී ශක්තිය ඇඟිලි තුඩු හරහා
බාහිරයට ගමන් කිරීම. ඉතින් මේ ගැඹුරු භාවනා ක්‍රම පුහුණු කරන යෝගීන් සාමාන්‍යයෙන් ධ්‍යාන මුද්‍රා භාවිතා කරනවා. ධ්‍යාන මුද්‍රාවක් කියලා කියන්නේ එක අතක හෝ අත් දෙකේම ඇඟිලි කිසියම් ආකාරයකින් චක්‍රයක් හැදෙන විදිහට තබා ගැනීම. එකම අතක මහ පැටැඟිල්ල හා තවත් ඇඟිල්ලක් ස්පර්ශව තබා ගැනීම ඉතා ප්‍රචලිත ධ්‍යාන මුද්‍රාවක්. ඒ හැර අත් දෙකේම ඇඟිලි තුඩු එකිනෙක එක්ව තබා ගැනීම ජපන් යෝගීන් අතර ජනප්‍රියයි. මෙලෙස ඇඟිලි වලින් මුද්‍රා තැනීමෙන් ඉක්මනින් සමාධිගත වෙන්න පුළුවන් වෙනවා වගේම වැඩි කාලයක් සමාධි සුවය විඳීමටත් හැකියාව ලැබෙනවා. ගැඹුරු සමාධියක් අවශ්‍ය භාවනා අභ්‍යාස හැරුණු විට සාමාන්‍ය භාවනා අභ්‍යාස ප්‍රගුණ කරන ඔබ ඉහත සඳහන් කරපු දෑත් එක්කොට උදර යටින් තබා ගැනීම වඩා සුදුසුයි. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔබට භාවනා ඉරියව් සම්බන්ධ ඉතා වැදගත් කරුණු රාශියක් ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙන ඇති කියලා විශ්වාස කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.